ඔයා මේ හීබ්‍රු වචන දෙක හරියට පාවිච්චි කරනවද? හීබ්‍රු භාෂාවේ බහුලව භාවිතා වෙන මේ විශේෂණ පද දෙක අපි අද ඉගෙන ගමු. පළමුවෙන්ම අලුත්. හීබ්‍රු භාෂාවෙන් අපි කියන්නේ ඛදාෂ්. මේක පුරුෂ ලිංග ඒකවචනයේදී ඛදාෂ් කියලත්, ස්ත්‍රී ලිංග ඒකවචනයේදී ඛදෂා කියලත්, පුරුෂ ලිංග බහුවචනයේදී ඛදෂීම් කියලත්, ස්ත්‍රී ලිංග බහුවචනයේදී ඛදෂෝත් කියලත් වෙනස් වෙනවා. ඊළඟට පරණ. මේකට අපි හීබ්‍රු භාෂාවෙන් කියන්නේ යෂාන්. මේ වචනයත් පුරුෂ ලිංග ඒකවචනයේදී යෂාන් කියලත්, ස්ත්‍රී ලිංග ඒකවචනයේදී යෂනා කියලත්, පුරුෂ ලිංග බහුවචනයේදී යෂනීම් කියලත්, ස්ත්‍රී ලිංග බහුවචනයේදී යෂනෝත් කියලත් වෙනස් වෙනවා. තවත් මේ වගේ හීබ්‍රු පාඩම් සරලව ඉගෙන ගන්න අදම අපේ channel එක subscribe කරන්න.